ආයුබෝවන් සුබ උදෑසනක්. අද 2026 මැයි 16 සෙනසුරාදා. මෙන්න අද දවසේ වැදගත් නිවුස් 3. PayPal සේවාව ඊයේ සිට නිල වශයෙන් ශ්‍රී ලංකාවට. ලෝකයේ ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal ඊයේ සිට ශ්‍රී ලංකාවට නිල වශයෙන් ක්‍රියාත්මක කෙරුණා. මීට පෙර ලබාගත නොහැකිව තිබූ රිකවරි පහසුකමත් සමගම ෆ්‍රීලාන්ස්ලර්ලාට මෙන්ම YouTube නිර්මාණකරුවන් මෙන්ම කුඩා ව්‍යාපාරිකයින්ට තමන් උපයන ඩොලර් කෙලින්ම ලංකාවේ බැංකු ගිණුමට ගෙන්වා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ආරම්භක අවස්ථාවේදී සම්පත් කමර්ෂල් හා ලංකා බැංකුව මෙම සේවාවට සම්බන්ධ වී තිබෙනවා. මෙම පියවරෙන් ලංකාවේ නිල විදේශ විනිමය ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව රජය අපේක්ෂා කරනවා. හිටපු සභාපති ජගත් සමන්තට වසර 5ක සිරදඬුවමක්. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට 2007 වර්ෂයේදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මහාධිකරණය විසින් හිටපු ප්‍රාදේශීය සභාපති ජගත් සමන්තට වසර 5ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා. ඒ සමගම පහර කෑමට ලක් වූ නිලධාරියාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසත් අධිකරණය නියෝග කළා. වන්දිය නොගෙවෙන්නේ නම් තවත් මාස 24ක දඬුවමක් නියම වන බව විනිසුරුවරයා දැනුම් දුන්නා. මෙම සිද්ධියට අදාළව එවකට සැකකරුවෙකු වූ සනත් නිශාන්ත රියානතුරකින් මිය යාම නිසා දඬුවම ඉදිරියට ගියේ ජගත් සමන්තට එරෙහිව පමණයි. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් අද වැසි. අද දිනයේ බටහිර සබරගමුව මධ්‍යම ඇතුළු පළාත් කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බව කාලුගුණ දෙපාර්තමේන්තුව පවසනවා. පැයට මිලිමීටර් 50කට වැඩි වර්ෂාපතනයක් වාර්තා විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රවෘත්ති අවසන්. හෙටත් උදැසන 5:30ට නැවත හමුවෙමු. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. bell icon එක click කළොත් හෙටත් උදැසන මම දාන වීඩියෝ එකේ notification එක ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්.